හෙලෝ ඉතින් කොහොමද වෝකස් ඩයරි YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා හැමෝටම අද අපි යන්නේ කුරුණෑගලට අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු කොරියන් කෑම කඩේක කෑම ටිකක් ටේස්ට් කරලා බලන්න. ඉතින් මේක තියෙන්නේ කුරුණෑගල ෆැප්සිලෝන් එක ළඟමයි. අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ කෑමද තියෙන්නේ, කොහොමද මෙතන ප්‍රයිසස් හැමදේම. එහෙනම් ඉතින් ඇතුළට ගිහිල්ලා අපි බලමු. වීඩියෝ එක පටන් ගද්දී අපි එතනට ඇවිල්ලා ඉන්නේ කිව්වට අපි ඔයාලට එතනට යන විදිහ කියන්න බැරි වුණා. ඉතින් අපි දැන් මේ කුරුණෑගල දඹුල්ල පාරේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. මෙන්න මේ තියෙන මීරෝ විදේශ රැකියා ආයතනයේ එහා පැත්තේ තමයි මේ K Food shop එක තියෙන්නේ. මම ඉන්ට්‍රෝ එකේදී කිව්වා ෆැප්සිලෝන් එක එහා පැත්තේ කියලා. ඉතින් මෙන්න මෙතන තමයි ෆැප්සිලෝන් එක තියෙන්නේ. ඔයාලට ෆැප්සිලෝන් එක ලොකේට් කරගෙන આવත් අනිවාර්යයෙන්ම මෙතනත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට K Food කියලා රතු පාට බෝඩ් එකක් තමයි මෙයාලා ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ shop එක. ඉතින් මේ shop එකේ ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න හම්බුනේ. ඉතින් noodles varieties ගොඩාක් තියෙනවා. ඒ වගේම තව snacks තියෙනවා. ඒ වගේ Korean food items ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම වගේ try කරලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට noodles varieties ගොඩාක් තියෙනවා. ඒ වගේම ඊට එහා section එකේ තියෙනවා තව snacks, rice cakes, ඒ වගේ දේවල්. ඊට එහා පැත්තෙන් අපිට ආය ගන්න පුළුවන් dumplings, sausages, ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් අපි ඉස්සලම noodles section එකෙන් noodles දෙකක් select කරගත්තා. මෙන්න මේ විදිහට trays තියලා තියෙන. ඉතින් ඒ tray වලට අපිට කැමති food item එකක් අරගෙන තියාගන්න පුළුවන්. මම සිලෙක්ට් කරගත්තේ හොට්ඩක් කාබෝ කියන රාමෙන් එක. වයිෆ් සිලෙක්ට් කරගත්තේ ෂින් රාමෙන් කිම්චි කියන රාමෙන් එක. ඉතින් ඒ රාමෙන් වරයිටිස් දෙක තමයි අපි දෙන්න සිලෙක්ට් කරගත්තේ. ඊළඟ සෙක්ෂන් එකෙන් අපි රයිස් කේක් එකක් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ තමයි අපි ඊළඟ සෙක්ෂන් එකට ගියේ. අපි ඊළඟ සෙක්ෂන් එකෙන් අරගත්තේ ඩම්ප්ලින්ග්ස්. ඉතින් ඩම්ප්ලින්ග්ස් උත් අරගත්තට පස්සේ අපි ගියා මේ අපි ගත්ත අයිටම්ස් ටික බිල් කරගන්න. අපි බිල් කරගත්ත තැනින් sausages, ඒ වගේම eggs, ඒ වගේම cheese, ඒ කියන ಜಾති තුනත් buy කරා. ඉතින් එතකොට මෙන්න මේ දේවල් ටික තමයි අපි අද try කරන්න අරගත්තේ. මම වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට කියන්නම් මේ items වලට වෙන වෙනම ගිහපු prices. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා prices දැනගන්න නම්. ඉතින් ඊළඟට අපි මේක බිල් කරාට පස්සේ ගියේ මේ කෑම එක හදාගන්න. ඒකට වෙනම මැෂින්ස් එයාලා රෙඩි කරලා තියෙනවා. ඉතින් මේ මැෂින්ස් වලින් තමයි මේවා අපිට ප්‍රෙපෙයාර් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපිට මේ කෑම එක ප්‍රෙපෙයාර් කරගන්න තියෙන කුකින් මැෂින්ස් ටික. ඉතින් මේ වගේ ඔපරේට් කරන විදිහ මෙයාලා ගයිඩ්ලයින් එකක් එතන බිත්තියේ දාලා තියෙනවා. ඊට අමතරව අපිට කාගේ හරි සපෝට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ වගේ තැනකට ෆස්ට් ටයිම් ගිහපුවාම එකපාරම මේක කුක් කරගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ සපෝට් එකක් ගන්න ඕනේ. ඉතින් අපිටත් එතන වැඩ කරපු කෙනෙක් ඇවිල්ලා සපෝට් එකක් දුන්නා. ඉතින් එයා කියපු විදිහට තමයි අපි මේක කුක් කරගත්තේ. අපි දෙන්න අරන් තිබිච්ච noodles varieties දෙක ක්‍රම දෙකකට කුක් කරන varieties දෙකක්. ඉතින් wife අරන් තිබ්බ noodle එක soup එකක් විදිහට හදාගන්න පුළුවන් එකක්. මම ගත්ත එක එහෙම එකක් නෙමෙයි. ඒක normal noodle එකක්. ඉතින් අපිට මේක කුක් කරනකොට එතකොට ක්‍රම දෙකකට තමයි කුක් කරන්න වෙන්නේ. wife කුක් කරපු noodle එකට දාන සීසනින්ග්ස් එතකොට දීලා තියෙන ඒ පැකට්ස් ඔක්කොම එකපාර ඇඩ් කරගෙන
ඒක කුක් කරගන්න ඕනේ. මම සිලෙක්ට් කරගත්ත නූඩල් එකේ එහෙම නෙමෙයි. ඒක ඉස්සෙල්ලා නූඩල් එක කුක් කරගෙන ඉවරලා කුක් කරගත්තට පස්සේ තමයි සීසනින්ග්ස් ටික ඇඩ් කරගන්න තියෙන්නේ. මේ ගයිඩ්ලයින් එකක් කියලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒකේ නූඩල්ස් වෙරයිටිස් බෙදලා වෙන් කරලා දාලා තියෙනවා අපිට කොහොමද කුක් කරගන්න පුළුවන් කියලා. ඉතින් හොඳ සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නවා මේ වැඩේ කරගන්න. ඒක ඇත්තටම ඇප්‍රීසියේට් කරන්න ඕනේ. පොඩි කැලි කපන්න. හරි දැන් අපිට තියෙන්නේ මේ නූඩල් එක කුක් කරගන්න ප්‍රොසෙස් එක. ඉතින් අපිට දීලා තියෙන හීට් කප් එක මේ මැෂින් එකට තියලා තමයි මේක කුක් කරගන්න තියෙන්නේ. අපිට එතනින් කිව්වා ඩම්ප්ලින් එකත් මේක උඩ අන්තිමට තියාගන්න කියලා. එතකොට මේ ඔක්කොම එකපාර තමයි කුක් වෙන්නේ. ඉතින් මේ මැෂින් එකේ ටයිම් එකක් ඔන් කරන්න තියෙනවා. ඒක අපිට ඔන් කරලා දුන්නේ මෙතන හිටපු එක්කෙනා. ඉතින් එයා අපිට ටයිම් එක දාලා කිව්වා ඒකේ අන්තිම තප්පර 50 වෙනකොට මේ එග් එක ඇඩ් කරගන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි මේක කුක් කරගන්න තියෙන්නේ. ඔයාලා චුට්ටක් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න. එතකොට ඔයාලට මේක බලාගෙන ඉන්න පුළුවන් මේක කොහොමද කරේ කියලා. රාමෙන් නූඩල් එක හැදෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ අතරේ රයිස් කේක් එක අපිට එතනින් හදලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් අපේ රාමෙන් එක හැදෙන්නේ. ඔයාලට මේ රාමෙන් දෙකම මම හැදෙන හැටි වීඩියෝස් අරගෙන එන්නම්. අපි එග් එක ඇඩ් කරගත්ත විදිහ. ඉතින් මේ වෙනකොට අපි දෙන්නගේම නූඩල්ස් වල අන්තිම තප්පර 50ට ඇවිල්ලා තියෙන්නේ ටයිම් එකේ. ඉතින් ඒ වෙනකොට අපිට එග් එක ඇඩ් කරගන්න කියලා තමයි ගයිඩ්ලයින් එක දීලා තිබුණේ. ඉතින් අපි ඒක ඇඩ් කරගෙන මෙන්න මේ විදිහට රෙඩි කරගත්ත නූඩල් එක.
කලිනුත් කිව්වා මගේ නූඩල් එක කුක් වුණාට පස්සේ තමයි ඒකේ සීසනින්ග්ස් ඇඩ් කරන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් මගේ නූඩල් එක සම්පූර්ණයෙන්ම කුක් වෙලා ඉවරයි. දැන් අපිට සීසනින්ග්ස් ටික ඇඩ් කරලා ආය පොඩ්ඩක් මේක හීට් කරගන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්නේ ඒ ප්‍රොසෙස් එක. ඉතින් ඒක කරාට පස්සේ අප දෙන්නගේම නූඩල්ස් දෙක සම්පූර්ණයෙන්ම රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් අපිට දැන් තියෙන ඩයිනින් ටේබල් එකට ගිහලා මේ නූඩල් එක ටේස්ට් කරලා බලන්න. ඉතින් අපි ගත්ත මේ රාමෙන් නූඩල්ස් දෙකම ටිකක් ස්පයිසි නූඩල්ස් දෙකක්. ඉතින් ඒ නිසා සැර වුණොත් කියලා බොන්න අපි ජූස් එකකුත් අරගත්තා. මෙතන තියෙනවා බ්ලූබෙරි ජූස්. ඉතින් මෙන්න මේ බ්ලූබෙරි ජූස් එක තමයි අපි අරගත්තේ. මේකේ ප්‍රයිස් එක රුපියල් 630ක් වුණා. ඉතින් මේකත් එක්කම අපිට අයිස් කියුබ්ස් උත් එක්ක කප් එකකුත් ගන්න වෙනවා. ඉතින් මේ දෙකම අරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට මේක රෙඩි කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම රෙඩි කරගෙන මේ ඩ්‍රින්ක් එකත් අපි රෙඩි කරගත්තා. එතකොට අපේ අද දවසේ මීල් එක ඔක්කොම දැන් රෙඩි වෙලා තියෙන්නේ. අපිට ඊළඟට තියෙන මේක ටේස්ට් කරලා බලන්න තමයි. හරිතින් මම දැන් මේ නූඩල්ස් දෙකම ට්‍රයි කරලා බලන්න යන්නේ. මම ඉස්සෙල්ලම ට්‍රයි කරලා බලුවේ කිම්චි රාමෙන් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ ලුක් එක තිබුණේ. ඒක තමයි රාමෙන් දෙකෙන් ගොඩක් රසම රාමෙන් එක. අනික රාමෙන් එකත් රසයි. ඒත් දෙකෙන් මේක පොඩ්ඩක් රස වැඩි. ඉතින් ওই විදිහට තමයි ඉතින් මම මේක ට්‍රයි කරලා බැලුවේ. මම දැන් ට්‍රයි කරලා බලන්න යන්නේ මම බයි කරපු හොඩ්ඩක් කාබෝ කියන රාමෙන් එක. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි හදාගත්තට පස්සේ අපිට පේන්න තියෙන්නේ. ඒ නූඩල් එකත් ටේස්ට් කරලා බැලුවා. ඒකත් හොඳයි. හොඳ පෝෂන් එකක් මේ නූඩල්ස් දෙකේම තියෙනවා. ඊළඟට මම ට්‍රයි කරලා බලන්න යන්නේ අපි ගත්ත රයිස් කේක් එක. මේක තමයි අපි ගත්ත ෆුඩ් අයිටම්ස් තුනෙන් රසම එක මට නම්. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා කට්ටියගේ ටේස්ට් එක කියන දේ. මේක බලපුවම ඔයාලට පේනවා මේක චීස් ඇඩ් වෙලා හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ නූඩල්ස් වල සහ අනික් ඇඩ්-ඔන්ස් වල ප්‍රයිසස් ටිකක් කතා කරමු. මෙතන තියෙන හැම රාමෙන් එකක්ම රුපියල් 640යි. අපිට කැමති එකක් සිලෙක්ට් කරලා අරගන්න පුළුවන්. ඊට පස්සේ මේ රාමෙන් එක ප්‍රෙපෙයාර් කරගන්න අපි හීට් කප් එකක් ගන්නවා. ඉතින් මේ හීට් කප් එක රුපියල් 170ක් වෙනවා. ඉතින් එතකොට ඒක අනිවාර්යයෙන්ම අපි ගන්න ඕනේ. මෙතන ඉඳලා අපි ඩයිනින් ෆැසිලිටි එක පාවිච්චි කරනවා නම් ටේක් අවේ කරනවා නම් අපි කප් එකක් ගන්න අවශ්‍ය නැහැ. අපිට ඉතින් නූඩල් එක අරන් ගිහලා ගෙදරින් හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් අරගත්ත ඩම්ප්ලින්ග් එකක් රුපියල් 100යි. ඒ වගේම අපි චීස් ස්ලයිසස් දෙකක් ගත්තා. ඉතින් එක ස්ලයිස් එකක් රුපියල් 150යි. සොසේජ් එකකුත් රුපියල් 150යි. ඒ වගේම එග් එකක් රුපියල් 60යි. ඉතින් ඔය වගේ ප්‍රයිසස් තමයි මෙතන යන්නේ. ඊට අමතරව මම කලිනුත් කිව්වා අපි ගත්ත ජූස් එක රුපියල් 630යි. ඉතින් ඔය වගේ ප්‍රයිසස් වලට තමයි අපි මෙතනින් මේ කෑම ටික අරගත්තේ.
මීල් එක ඉවරුණා කියලා මෙතන තියෙන ඇට්‍රැක්ෂන්ස් ඉවර නැහැ. තව එක වැඩක් මෙතන කරන්න තියෙනවා. ඉතින් මේක කැමති කට්ටියට කරන්න පුළුවන්, අකමැති කට්ටියට නොකර ඉන්නත් පුළුවන්. ගොඩක් ලේඩීස්ලට තමයි මෙතන මේ වැඩේ කරන්න තියෙන්නේ. මෙතන පොඩි ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා කොරියන් වයිබ් එකට හදපු. ඉතින් ඒත් එක්කම කොරියන්ස්ලගේ මං හිතන්නේ යාලගේ කල්චරල් ඇඳුමක්. ඉතින් ඒ ඇඳුමත් මෙතන තියෙනවා. ඉතින් ඒක ඇඳගෙන ඔයාලට කැමති නම් ෆොටෝස් මෙතන කැප්චර් කරගන්න පුළුවන්. අපිත් ෆොටෝස් කීපයක් අරගත්තා. ඉතින් වැඩේ හොඳයි. ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන් එකක් එතන හදලා තියෙනවා. ඒ දේවලුත් ඉතින් මෙතනට ඇවිල්ලා කරගන්න පුළුවන්. පොඩි කොරියන් වයිබ් එකක් මේ කෑම ෂොප් එක ඇතුලේ ඔයාලට අරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ෂොප් එකේ ඩෙකෝස් හැමදේම හදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි මේ vlog එක අරගෙන ආවේ. ඉතින් කුරුණෑගලට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. සාමාන්‍යයෙන් දෙන්නෙකුට ගිහිල්ලා හොඳට බඩ පිරෙන්න කාලා එන්න පුළුවන් විදිහ හොඳ පෝෂන්ස් මේ කෑම හැම එකේම තියෙනවා. තමන්ම කුක් කරගෙන කන්න තියෙන නිසා මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලටත් මම ඉන්වයිට් කරනවා මෙතනට ඇවිල්ලා මේක try කරලා බලන්න. ඔයාලට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් අද අපි අපේ මේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. මේ වගේ තවත් රසවත් වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම Workers Diary YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මේ වගේ වීඩියෝස් ඔයාලගේ යාළුවන්ටත් බලන්න. මේක අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන comment section එකේ comment කරන්න. එහෙනම් ඉතින් මේ වගේම රසවත් වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හමු වෙමු.